අයුබෝවන් ඔබත් පූසන්ට ආදරය කරන කෙනෙක්ද? එහෙනම් අද අපි කතා කරන්නේ ඔබේ ආදරණීය පූසාගේ එක ලොකු සෞඛ්‍ය ගැටලුවක් ගැන. ඒ තමයි මුත්‍රා ආශ්‍රිත ගැටලු. මේ ගැටලු ගැන දැනුවත් වුණොත් ඔබේ කූසාව රැකබලා ගන්න ලේසි වෙනවා. ඉතින් අපි මේ ගැන හැමදේම කතා කරමු. එකතු වෙන්න. පළමු කොටස මුත්‍රා ආශ්‍රිත ගැටලු ගැන තේරුම් ගමු. පූසන්ට මුත්‍රා ආශ්‍රිත ගැටලු බහුලයි. විශේෂයෙන් පිරිමි පූසන්ට. මේ ගැටලු එකක් හෝ ඊට වැඩි ගණනකින් එන්න පුළුවන්. ඒවාට උදාහරණ විදිහට UTI එහෙමත් නැත්නම් urinary tract infections සහ FNUTD එනම් feline lower urinary tract disease තියෙනවා. මේ ගැටලු බරපතල වෙන්නත් පුළුවන්. ඒ නිසා දැනුවත් වෙලා ඉන්න ඕන. අංක එකක් UTI එකක් තමයි පූසන්ට බහුලව එන බැක්ටීරියා ආසාදනයක්. මේකෙන් මුත්‍රා මාර්ගය ආසාදනය වෙනවා. අංක දෙක FLUTD යනු පූසන්ගේ පහළ මුත්‍රා මාර්ගයට බලපාන රෝග එකතුවක්. මේකට මුත්‍රාගල්, බැක්ටීරියා හෝ ස්ට්‍රෙස් වගේ හේතු බලපන්න පුළුවන්. දෙවන කොටස ලක්ෂණ හඳුනා ගමු. ඔබේ පූසාට මුත්‍රා ආශ්‍රිත ගැටලුවක් තියෙනවද කියලා හඳුනාගන්නේ කොහොමද? ලක්ෂණ ටිකක් තියෙනවා, ඒවා හොඳින් අවධානයෙන් බලන්න. අංක එක මුත්‍රා කිරීමේ අපහසුතාව. පූසා ලිටර් බොක්ස් එකට ගිහින් බොහොම අමාරුවෙන් මුත්‍රා කරනවා දකින්න පුළුවන්. අංක දෙක ලේ සහිත මුත්‍රා. මුත්‍රා රෝස පාට හෝ රතු පාට වෙන්න පුළුවන්. අංක තුන ලිටර් බොක්ස් එකෙන් පිටත මුත්‍රා කිරීම. ඔබේ පූසා හිතුවක්කාර ලෙස බිම, බඩු මත හෝ වෙනත් තැන්වල මුත්‍රා කරනවා. අංක හතර බහුලව ලිටර් බොක්ස් එකට යාම, නමුත් එකපාරට මුත්‍රා ටිකක් විතරක් එනවා. මේ ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් තිබුණොත් ඉක්මනින්ම පශු වෛද්‍යවරයෙක් හමු වෙන්න. තෙවන කොටස වළක්වන්නේ කොහොමද? මේ ගැටලු වළක්වන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා. අපි ඒවා බලමු. අංක එක ඕනෑ තරම් වතුර ලබා දෙන්න. පූසාට එක තැනකින් වතුර බීම ලේසි වෙන්න. ගෙදර විවිධ තැන්වල වතුර බඳුන් තියන්න. විට්ෆූඩ් වල ජලය වැඩි නිසා පූසාගේ ජල අවශ්‍යතාව ටිකක් හරි ඒකෙන් ලැබෙනවා. අංක තුන ස්ට්‍රෙස් අඩු කරන්න. පූසාන්ට ස්ට්‍රෙස් එක ලොකු හේතුවක්. ඔවුන්ට ආදරයෙන් සලකන්න, ඔවුන්ට ලේසියෙන් සෙල්ලම් කරන්න තැනක් හදලා දෙන්න. අංක හතර ලිටර් බොක්ස් එක පිරිසිදුව තියාගන්න. පූසාන්ට ලිටර් බොක්ස් එක අපිරිසිදු තිබුණොත් ඒක භවිත කරන්න බැරි වෙනවා. ප්‍රතිකාර ගැන දැනගමු. පූසාට මුත්‍රා ආශ්‍රිත ගැටලුවක් තිබුණොත් ඉක්මනින්ම කරන්න ඕන දේ තමයි පශු වෛද්‍යවරයෙක් හමු වෙන එක. මොකද මේ ගැටලු බරපතල වෙලා ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. අංක එක ඉක්මනින්ම පශු වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඔවුන් බැක්ටීරියා ආසාදනයක්ද, මුත්‍රා ගල්ද, වෙනත් ගැටලුවක්ද කියලා හඳුනගන්නවා. අංක දෙක වෛද්‍යවරයා බෙහෙත, ආහාර වෙනස් කිරීම හෝ විශේෂ ප්‍රතිකාර යෝජනා කරන්න පුළුවන්. අංක තුන ගෙදරදිත් ඔබේ පූසාට බෙහෙත ලබා දෙන්න, ඒ වගේම ඔවුන්ගේ තත්ත්වය ගැන හොඳින් අවධානයෙන් ඉන්න. ආදරණීය ඔබේ පුසා රැකබලා ගන්න. ඔබේ ආදරණීය පුසා ඔබට ලොකු තෑගක්. ඒ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය ගැන හැමවිටම අවධානයෙන් ඉන්න. මුත්‍රා ආශ්‍රිත ගැටලු ගැන ඉක්මනින් හඳුනාගෙන ඒවා වළක්වන්න සහ ඕනම ගැටලු කරන. එතකොට ඔබේ පුසා දිගු කාලයක් ඔබ එක්ක සතුටින් ජීවත් වෙයි. මේ වීඩියෝව ගැන ඔබේ අදහස් කොමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එකත් ඔබන්න. එතකොට අපේ ඊළඟ ලස්සන වීඩියෝ ටිකත් ඔබට බලන්න ලැබිය. තවත් පුසන් ගැන තොරතුරු ඕන නම් කොමෙන්ට් එකකින් කියන්න. එහෙනම් ආයෙත් හමුවෙමු. බයි.